සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පුංචි දරුවෙක් වෙනුවෙන් අවුරුදු 11ක් වන පුංචි දරුවෙක් වෙනුවෙන් ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තුව. මාස 10ක පමණ කාලයක් මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුංචි පුතණුවන් වෙනුවෙන් අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තුව. අපෙන් ඇවිල්ලා ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුව දැන් මේ අවස්ථාවේදී දායක පින්වත් සියලු දෙනාගේ එකතුවෙන් දායකත්වයෙන් දැන් මේ අවස්ථාවේ රුපියල් 40000ක ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වය පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනාගේ එකතුවෙන් නිකිණි පුර 15ක් පොහොදා පොහොය නිමිති කරගෙන අද දවසේදී මේ පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට අනුව අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය ඔබ වෙනුවෙන් අවශ්‍ය කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්ව දක්වන පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලු සමාජිකයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පිළිකා රෝගී තත්වයෙන් පීඩා විඳින සිටින පියුමි රශ්මිකා දිනියට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය දැන් මේ සූදානම් පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලු දෙනා නියෝජනය කරමින් මම මේ අවස්ථාවේදී ඔතුමියට පරිත්‍යාග ලැබුණා. ඉතින් අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය මේ අවස්ථාවේදී සිදු කරන්නට යෙදුණා. ඉතින් ඔබට ලැබුණු මේ බෙහෙත් පරිත්‍යාගය ගැන රට ලෝකයට යම සිහිපත් කරන්න තියෙනවා මම කරන හැටියට සිහිපත් කරනවා. පුතාට මේ ඖෂධ අවශ්‍යයි කියලා රෝහලෙන් කිව්වා. එතකොට මේක අපි පිටින් ෆාමසියෙන් ගන්න ඕනේ. මම පිළිකා සුවර්ණ ඇවිල්ලා අපේ හාමුදුරන්ට ඉතින් කිව්වහම හාමුදුරුවෝ බෙහෙත් ටික අපිට අරන් දෙන්නම් කියලා. ඉතින් ඒ වගේම මේ බෙහෙත් ටික අපේ අතට අද ස්වාමීන් වහන්සේ විසින් ලැබුණා. මේ කරගත්තා වූ කුසල කර්මය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ බෙහෙත් ලබා දීමට උපකාර කරන මේ වීඩියෝ එක බලන හරිය සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ ඖෂධ ලබා දීමට උපකාර කරන බණ්ඩාර මහතායන් අතුරු පිළිකා සමාජයේ ඉදිරියේ ස්වාමීන් සිටින සියලුම සමාජිකයන්ට නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ දිනේ පියුමි රශ්මිකා දිනියට නිරෝගී දීර්ඝායුෂ ලැබී සමදාම සෙන් සිටීමට නවුරුදු පත්තිනි මෑණියන්ගේ පිහිටි ආරක්ෂාව ඒ දරුවට ලැබෙන්න ඕනේ. ඉතින් බොහොම පිං පුළුවන් කෙනෙක් මේ වගේ බෙහෙත් වලට උදව් කරන්න මේක අපේක්ෂා රෝහලේ ඉන්න පුංචි දරුවට ලොකු සහනයක් කියලා මේ මම හැමෝගෙම ඉල්ලනවා. හැකි කෙනෙක් ඇවිල්ලා මේ අර මෙතනට ඇවිල්ලා පුළුවන් විදිහකින් ඖෂධ ලබා දෙන්නට උපකාර කරනවා. ඉතින් අද දවසේදී එළඹෙන පොහොය දිනේ නිමිති කරගෙන අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නට යෙදුණා. ඉතින් පුංචි පුතුණුවන්ට ඉක්මනින් නිරෝගී සම්පන්නිය රත්න ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුංචි පුතුණුවන් ඇතුළු මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ලොකු කුඩා සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය රත්න ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්ව කරන පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු සමාජිකයන්ට ඒ වගේම ප්‍රතිකාර ලබන පියුමි රශ්මිකා දිනියට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට දරදා හාමුදුරන්ගේ පීඨ රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි. මම අපේක්ෂා රෝහල විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තුව. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පුංචි දරුවෙක් වෙනුවෙන් මුස්ලිම් දරුවෙක් වෙනුවෙන් අද දවසේදී ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න අපි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 60000ක ඖෂධ පරිත්‍යාගය. ඉතින් අද මේ ඖෂධ පරිත්‍යාගය සඳහා දායකත්ව දක්වන්නේ පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලුම සමාජික සියලු දෙනාගේ එකතුවෙන් තමයි මේ පරිත්‍යාගය සිදු ලබන්නේ. ඉතින් අපෙන් ඉල්ලීමක් කළාම තේරුණා මේ පියතුමන්. ඉතින් එතුමන්ගේ ආදරණීය දරුවා මේ වෙනකොට පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉතින් මේ පුතුණුවන්ට අවශ්‍ය කරන ඖෂධ ලබා දෙන හැටියට අපි ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුව පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු දෙනා එළඹෙන පොහොය දිනේ නිකිණි පොහොය දිනේ නිමිති කරගෙන මේ ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න සියල්ල සංවිධානය කරනවා. ඉතින් අද දවසේදී මේ පරිත්‍යාගය සිදු කිරීම සඳහා අපි බණ්ඩාර මහත්මයාගේ නෝනා මහත්මිය අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලුම දෙනා නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ගමන්
බණ්ඩාර මහත්මයාගේ මේ මහත්මියගේ ආදරණීය දියණිය පියුම් රශ්මිකා දියණියට නිරෝගී සම්පන්නිය රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරවාගෙන තමයි සෑම මාසිකවම පොහොය දිනේ නිමිති කරගෙන පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු දෙනාගේ එකතුවෙන් මේ පරිත්‍යාගය මේ අපේක්ෂා වල ප්‍රතිකාර ලබන දරුවෙක් වෙනුවෙන් සිදු කරන්නේ. ඉතින් අද පරිත්‍යාගය මුස්ලිම් දරුවෙක් වෙනුවෙන් තමයි මේ පරිත්‍යාගය සිදු කරන්නේ. ඉතින් ඇවිල්ලා මක්කලා එළිමට අනුව රුපියල් 60000ක ඖෂධ මේ අවස්ථාවෙන් අපි මිලදී කරගෙන තිබෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා බණ්ඩාර මහත්මයාගේ මොනා මහත්මියට මේ පරිත්‍යාගය සිදු කරන්න හැටි. ඉතින් මේ අවස්ථාවේදී අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය අපි සිදු කරන්න තිබුණා. ඉතින් ඔබතුමන් අපි නිලීමක් කළා. එළිමට අනුව ඔබතුමන්ගේ දරුවට අවශ්‍ය කරන මේ බෙහෙත් අපි මිලදී ගත්තා. ඉතින් ඔබතුමන්ට දැනෙන දේ මතක් කරන හැටියට සිහිපත් කරනවා. 12යි සක්මියාම එයාටම බණ්ඩාර මහත්තයා මේ කාර්යයට ගොඩාක් පින් අද පොඩි හම්බුවන්ටත් පින් මේක ඉතින් මේ අවස්ථාවේදී ඒ අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය අපි සිදු කරන් තිබුණා. පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර පියුම් රශ්මිකා දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය රත්නත්‍රි ආශිර්වාදය මේ ඖෂධ බලයෙන්ම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් සියලු දෙනාගේ බලාපොරොත්තුව මේ පියතුමාගේ දරුවට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි මේ ඖෂධ බලයෙන්ම ඔබතුමන්ගේ දරුවට ඉක්මනින්ම නිරෝගී සම්පන්නිය රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්ව දක්වන පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනාටමත් බණ්ඩාර මහත්මයාට මේ අවස්ථාවට සම්බන්ධ දෙදුණු ඒ නෝනා මහත්මියට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ගමන් මේ පරිත්‍යාගයේ බලයෙන් පියුම් රශ්මිකා දිනේට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාවෙන් උදව් කරන උපකාර කරන ඔබත් එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා. සැමට තිබුණා.